මෙන්න බලන්න මම එදා මේ දාලා සකස් කරපු මේ අනෝදා ගෙඩිය දැන් ලොකු වෙලා තියෙන්නේ සත්තුන්ට කඩ බැරුව යන්න. පැහිලා ඉදිරියට වගේ තියෙන්නේ. දැන් මම කඩලා බලන්නයි යන්නේ. මොකද වෙලා තියෙන්නේ කියලා. සමහරට ඉදිරියට වගේ තියෙන්නේ. සත්තුන්ට කන්න බෑ ඉදුණත්. ඔන්න බලා ගන්න මම කඩලා ගන්නවා. අපි බලමු. ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මේ දැන් අපි ගෙනාවා මේ. ඒකේ වතුරත් ටිකක් පිරීලා තියෙනවා. අපි බලමු එළියට ගන්න. ගෙඩිය ලොකු වෙලා තියෙන්නේ ගන්න බැරි තරමට. ගන්න බැරි තරමට ලොකු වෙලා. නෝයි දැක්කනේ. මේක මේ පැලිලා තියෙන ඉදිරිය. බාගෙට ඉදිලා පැලිලා තියෙන්නේ. දැන් කන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. අපි කඩලා බලමු. හොඳටම තියෙනවා. එක සතෙක්වත් කාලා නැහැ, පළුදු කරලා නැහැ. මේක මේ රසයි ගහේ මිදිලා ගත්ත හින්දා. ඔයාලටත් මේ විදිහට මේ පළතුරු අනෝදා ගෙඩියක්, දෙළුම් ගෙඩියක්, අඹ ගෙඩියක් පස්සවල ඉදව ගන්න පුළුවන් සත්තුන්ගෙන් බේරගෙන. මම මේ වගේව තව දානවා. ඔයාලට පුළුවන් ඒවා බලන්න.